ශාක වර්ධනයට අවශ්‍ය ජලය ලබා ගන්න කුමක් වගේ? ගස් වලට අවශ්‍ය වතුර ගන්න කොහෙන්ද? ගස් වල මුල් වලින්. දැන් මොහොම පොළොව නම් මේ ගහක් නම් ගහේ මුල් ඔය විදිහට තියෙන මුදුන් මුලක් ගොඩක් ශාක වලට. මුදුන් මුලක් නැති ශාක තමයි තාල වර්ග ශාක අර කෙඳි මුල් තියෙන්නේ. මගේ පස්සේ අර මෙහෙම කෙඳි මුල් තියෙන්නේ. අර පොල් ගස් වල වගේ. දැන් මේ මුදුන් මුලක් තියෙන ශාක වල තාල වර්ග ශාක වලත් මුල් මගින් තමයි හැම ශාකයක්ම තාල වර්ගයේ හෝ නැති ශාක මුදුන් මුලක් තිබුණත් නැතත් මුල් මගින් තමයි ශාක වලට වතුර උරන්නේ. දැන් මේක මේ මුදුන් මුල දෙපැත්ත තියෙනවා. මේ මුදුන් මුල මේ කෙලින්ම පොළොව ඇතුළට යන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම දෙන්න පුළුවන්. අද වෙලා එහෙම දුන්නට මේකට කියන්නේ මොන මුලයි කියන්නේ? මුදුන් මුල. දැන් මුදුන් මුල දෙපැත්ත තියෙනවා මේ මොන මුල්ද? ශාකා මුල්. ශාකා මුල්. මේ ශාකා මුල් තවත් ශාකා වලට වෙන්නේ. ඔව්. මොන ශාකාවල? මේ ඈතටම යනවා මේවා. ඕන ගාගේමයි. මේව යන්නේ පස් ඇතුළට. පොළවේ තියෙන පස් අංශු අතරට මේව ගමන් කරනවා. දැන් මෙන්න මේ මෙතන පස් ටිකක් තියෙනවා කියලා හිතන්න. දැන් මේ පස් අස්සට මේ මුල් යනවා. ගිහිල්ලා තව චූටි ඇහැට පේන්නේ නැති මුල් වගේ මේ පස් අංශු අතරටම ගමන් කරනවා. මුල් වලට මේ හැම එකක් මේ මට හැම එකක් පදින්න බෑ. මම එකක් ඇදලා බෙන්නුවේ. චූටි ඇහැට පේන්නේ නැති සිව් මුල් පස් අස්සට යනවා. දැන් බලන්න වෙනද? ඒ මුලින් මේකට ගේනවා. මේ මුලින් මේකට ගේනවා. මෙතනින් මෙතනට ගේනවා. මෙතනින් මෙතනට ගේනවා. මෙතනින් මෙතනට ගේනවා වතුර. ඔහොම මෙතනට ගේනවා. අනිත් හැම එකකින්ම දැන් මේවයිත් එහෙම චූටි ශාකා මුල් දක්වා විහිදිලා ගිහිල්ලා මේවයින් මේවට ගේනවා. මේවයින් මෙතනට ගෙල මෙතනට ගේනවා. මේ හැම එකකින්ම මෙතනට ගේනවා. මේවයින් මේ හැම එකකින්ම අරගන්න වතුර මේ මුල දිගේ ගෙනල්ලා මේකට ගේනවා. හැම තැනින්ම එක තැනකට එනවා. එක තැනකට ඇවිල්ලා මේ මුදු මුල පුරවන වතුර වලින් පුරවලා ඒ වරගෙන යනවා උඩට. අරගෙන ගිහිල්ලා ශාක අතු වලට ගෙනියනවා. අතු වලට ගෙනිහිල්ලා අතු වලින් ඉති වලට දෙනවා. ඉති වලින් කොළ වලට දෙනවා. කොළ වලින් හිරුවෙලිය තියෙන වෙලාවට මේ ජලය මේ අමාරුවෙන් පොළවෙන් ගන්න වතුර ටික කොළ වලට ගෙනාවට පස්සේ කොළවල තියෙන වතුර හිරුවෙලියට මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඒවට කියනවා අපි වාෂ්ප වෙලා කොහාට දෙන්නේ? කොළවල තියෙන වතුර පරිසරයට එනවා. පොළවේ තියෙන වතුර ඕම ගිහිල්ලා කොළ වලට ඇවිල්ලා හිරුවෙලිය තියෙන වෙලාවට මේ ශාක පත්‍රේ තියෙන ජලය වාෂ්ප වෙලා පරිසරයට එනවා ජල අංශු විදියට. මේ ජල අංශු මේවට පරිසරේ පිරීලා තියෙනවා. මේ එක කොළයකින් විතරක් නෙවෙයි කොළ දහස් ගානකින් ශාක පත්‍ර වල තියෙන වතුර මෙහෙම එනකොට පරිසරයේම ජල වාෂ්ප වලින් පිරෙනවා. මේ අවට පරිසරයේ ජල වාෂ්ප තියෙනවා. මේ අපේ කූඩෙත් ඇවිල්ලා වදින චූටි ජල ඒක නිසා තමයි අපිට මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්තම් අපිට මොකද වෙන්නේ? අපේ ඇඟේ උෂ්ණත්වය ඉහළ යනවා. අපේ ඇඟේ තියෙන සෑහෙන රස්නයක් තියෙනවා. ඒ රස්නේ කූල් කරන්නේ ජල වාෂ්ප ඇවිල්ලා වැඩිලා. ජල වාෂ්ප බිඳුවක්වත් මේ පරිසරයේ තිබුණ නැත්තම් අපේ ඇඟේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අපි මිනිහා. අපිට මේ පරිසරයේ ඉන්න බෑ. හරියට අපි මාළු ටැංකියක ඉන්න මාළුවා. උණ්ඩ වතුර නැත්තම් ඉන්න බෑනේ. අපිට ජල වාෂ්ප නැත්තම් දැන් ජල වාෂ්ප තිබිලත් අපිට අම්මෝ තියෙන රස්නේ කියලා කියනවා. ජල වාෂ්ප නැති වුණාට අම්මෝ තියෙන රස්නේ නෙවෙයි. එහෙනම් අම්මෝ අපි ඉවරයි කියලා තමයි. එහෙනම් මේ ගස් වැල් වලින් තමයි මේ ජල වාෂ්ප පිට කරන්නේ. ගස් වල නැත්තම් අපිට මේ පොළ ජීවත් වෙන්න. ඒක හේතුවක්. මම මේ කිව්වේ ජල වාෂ්ප එක විතරයි. ගස්වල නැත්තම් කොහොමවත් අපිට ජීවත් වෙන්න. එහෙම දැනගෙන තමයි ඔය සමහර අය ගස්වල විනාශ කළා දාන්නේ, වනාන්තර ගිනි තියන්නේ. නේද? ඒක තමයි ඉතින් ඒවා මිනිස්සු කරන්නේ නොදැනුවත්කම නිසා. මේක තමයි සබාදාමේ රටාවක් වෙන්නේ. දැන් ගංගාවලට වතුර එකතු වෙන්නේ මේ විදිහටම තමයි. ශාකා මුල් ශාකා අතු ගංගා එකතු වෙලා තමයි ලොකු ගංගාවක් හැදෙන්නේ.